සුබ දවසක් ඔයාලා හැමෝටම දිල්ලි ප්ලාන්ට් නර්සරි වෙතට සාදරයෙන් පිළිගන්නවා ඔයාලා හැමෝම අදත්. ඉතින් ඔන්න අද වීඩියෝ එකකින් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයාලත් එක්ක මම කතා කරපු මාතෘකාවක් ගැන වීඩියෝ එකක් තමයි. මම ඔයාලට ශාක 7ක් පහසුවෙන් මුල් අද්දවා ගන්න ක්‍රමයක් කියලා දුන්නා වැලි මාධ්‍ය භාවිතා කරලා. ඉතින් එතනදී අපි ශාක 7 දාගත්තා වැලි මාධ්‍යයේ. ඉතින් අපි බලමු මේ වගේ තත්ත්වය කොහොමද කියලා. මම තවත් ශාක 7 මේ විදිහට වැලිවල දාගෙන තියෙනවා. ඉතින් ඒවට මොකද උනේ කියලා අපි අද බලමු. ඒ ක්‍රමය කොහොමද සාර්ථකයිද කියලා. ඉතින් ඔන්න පළවෙනියටම ඉන්න ඔයාලා මේ ආස කරන මේ ලස්සන නිල් පාට මල් පෙපින ශාකේ තමයි මම මුලින්ම දාගත්තේ අතු. ඉතින් මෙයා අපි බිමත් හිටවල අතු පැල කරනවා. නමුත් මේ ක්‍රමේ මට හිතෙනවා ඊට වැඩි ගොඩාක් පහසුයි ලේසි කියලා. ඉක්මනින් මුල් ඇදීම වෙනවා. ඉතින් අපි බලමු වැලිවල දාලා කොහොමද එයාගේ මුල් හැදිලා තියෙන්නේ කියලා. ඔන්න ඔයාලට පේනවා ඇති. ගොඩාක් ඉක්මනින් මුල් හැදීම සිද්ධ වෙලා තියෙනවා. එයාගේ මේ අතු කැබලි වල. බිම හිටවනට වඩා ගොඩාක් ඉක්මන් ඇත්තටම මේ ක්‍රමය. ඒ වගේම හැමෝම ආස කරන පැලයක් නේ පැන්ටාස් කියලා කියන්නේ. ඉතින් ඔන්න පැන්ටාස් වලත් අතු මම දාගෙන බැලුවා මේ ක්‍රමයටම. අපි බලමු කොහොමද යාගේ මුල් වර්ධනය වෙලා තියෙන්නේ කියලා. ඔන්න ඔයාලට පේන ඇති පුංචි මුල් අලුතින් ඉන ගමන් තමයි තියෙන්නේ. ඉතින් මේ ක්‍රමයට ඔන්න ඔයාලට මේ අතුත් හදා ගන්න පුළුවන් පැන්ටාස්. ඒ වගේම යාළුවා අහලා තිබුණා බෝගන්විලා සහ රෝස මේ ක්‍රමයට හදා ගන්න පුළුවන්ද කියලා. ඇත්තටම බෝගන්විලා රෝස දෙකම මේ ක්‍රමයට හදා ගන්න පුළුවන්. අතු මේරු අතු පාවිච්චි කරන්න මේ සඳහා ගන්නකොට ගොඩක් ලා අතු පාවිච්චි කරන්න එපා. වතුර පිරිසිදුව තියාගත්තොත් ඒකත් සාර්ථක ක්‍රමයක්. ඒ වගේම මෙන්න මේ මලේ අත්තකුත් මම හදාගෙන බැලුවා මේ ක්‍රමයට. ඉතින් එයාගේ පසේ හිටවනවට වඩා ගොඩාක් ඉක්මනට මුල් ඇදීම සිද්ධ වෙලා තිබ්බා මේ වැලි මාධ්‍යයේ දාගත්තට පස්සේ. ඒ වගේම තවත් මේ වගේ විසිතුරු පත්‍ර තියෙන ශාක, ඒ වගේම දිය කූඩළු අපි හැමෝම කැමති පැලයක්. ඉතින් දිය කූඩළු අතොත් ඔන්න ඒ ක්‍රමයට හදා ගන්න පුළුවන්. ඉක්මනින් මුල් අද්දව ගන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති. කුඩා කොටස් භාවිතා කරොත් ඉක්මනින්ම මුල් ඇදීම සිද්ධ වෙනවා. දළු කොටස් වගේ ඒවා භාවිතා කරන්න. මේ වගේ ශාකවලත් පහසුවෙන් මුල් ඇදීම සිද්ධ වෙනවා. මේ හැම තැනකම මුල් එනවා. ඉක්මනින් අතු මුල් අද්දවා ගන්න පුළුවන් ක්‍රමයක් මේක. ඒ වගේම මෙතන වල පෙනෙත පිච්චත්තක් තියෙනවා. මම මේ ආවරණයක් දාගෙන තියෙන මදුරු බෝවින් වලක්වා ගන්න. ඉතින් මෙයාගෙත් මේ මුල් හැදීම පටන් අරන් තමයි තියෙන්නේ. බිම හිටවනවට වඩා ගොඩාක් පහසුයි. ඉතින් මේ ශාකවලත් එහෙම තමයි. ඉක්මන් මුල් වර්ධනයක් අපිට දැක ගන්න පුළුවන් මේ ක්‍රමයේ වැලි මාධ්‍ය හිටව ගත්තට පස්සේ. තවත් මෙතන මම තව අතු භාවිතා කරලා තියෙනවා. බලන්නකෝ ඉක්මනින් මුල් කොයිතරම් හොඳින් වර්ධනය වෙලාද කියලා. ඔයාලට පේනවා ඇති. ඉතින් ඒ වගේම මෙන්න මේ වැල් වර්ගය එයාගෙත් අතු කැබලි හදාගන්න තරමක් අපහසුයි. ඉතින් ඒ අතු වලත් මුල් ඇදීම මේ ක්‍රමයටම කරගන්න පුළුවන්. කුඩා අතු කැබලි උනත් භාවිතා කරලා ඔයාලට පේන ඇති මේ මුල් වර්ධනය වෙලා තියෙනවා ඉතාලම හොඳින්. ඔයාලට බය නැතුව වතුරේ දාලා මේ වගේ වැලි පාවිච්චි කරලා ලස්සන ප්ලාන්ට්ස් ටිකක් හදාගන්න පුළුවන්. ඉතින් ඔයාලත් try කරන්න. ගැටලු මොන හරි තියෙනවා නම් යමු කරන්න. ගොඩාක් ස්තුතියි අදත් මාත් එක්ක එකතු වෙලා හිටියට.